සුබ දවසක් හැමෝටම. අද මම බ්ලවුස් එකක් මහගන්න විදිය කියලා දෙන්න යන්නේ. මම මෙතන මීටර 1.5ක රෙදි සහ මේ පේන ඉතිරි බඩු ටික අරගෙන තියෙනවා. මුලින්ම මම ඉදිරිපස සහ පිටුපස එකම බ්ලොක් එකක ඇඳගන්නේ. ඒ නිසා මම උඩින් අඟල් දෙකක් ලකුණු කරලා රේඛාවක් ඇඳගන්නවා. ඊට පස්සේ උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ කර පහත් කරගන්න අඟල් 1.5ක්. අඟල් 1.5ක් පහත් කරලා රේඛාවක් ඇඳගන්න. ඉහළ රේඛාවේ සිට රැගල් උස උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම ලකුණු කරලා රේඛාවක් ඇඳගන්න. ඊට පස්සේ කර පළල අඟල් 3ක් විදියට මම ලකුණු කරගෙන ඒ රේඛාවේ සිට ඉන උසට අඟල් භාගයක් සහ බ්ලවුස් එකේ උසට අඟල් එකක් එකතු කරලා මේ විදිහට ලකුණු කරලා රේඛාවක් දැන් මම ඉදිරිපස කර මේ විදිහට අඟල් 4.5ක් ලකුණු කරලා කොටු හැඩේ ඇඳගෙන ඊට පස්සේ අපිට පුළුවන් රවුන්ඩ් කරලා කර ඇඳ ගන්න. මේ විදිහට රවුන්ඩ් කරලා ඇඳ ගන්න. දැන් මම අත් කට මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම පපුවට හතරට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම මේ විදිහට ලකුණු කරගන්නවා. ඊනවට හතරට බෙදලා ඒකටත් අඟලක් එකතු කරපු මිම්ම ලකුණු කරගන්නවා. කුලවට හතරට බෙදලා ඒකටත් අඟලක් එකතු කරපු මිම්ම මේ විදිහට මම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ රේඛා ටික අපිට පුළුවන් මේ විදිහට යා කරගන්න. මේ විදිහට මේ උකුල හැඩේ මේ විදිහට ඇල කරලා අපිට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ අත්කට රේඛාව මේ විදිහට කොටස් දෙකකට බෙදාගෙන ඉහළින් අඟල් දෙකක් ලකුණු කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි ඉදිරිපස අත්කට තුන් කාලක් ලකුණු කරලා මේ අපි මැද ලක්ෂයේ අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා මේ විදිහට අත්කඩ හැඩය අපිට ඇඳ ගන්න පුළුවන්. දැන් මම පිටුපස පළුව අඳ ගන්න යන්නේ. මුලින්ම මම උරහිසෙන් අඟලක් ඉහළට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ විදිහට උරහිස් දෙක යා කර ගන්නවා. ඉදිරිපසයි පිටුපසයි උරහිස් යා කර ගන්න. ඊළඟට පිටුපස කර මම අඟල් දෙකක් විදිහට ලකුණු කරගෙන මේ විදිහට රේඛාවක් ඇඳලා ඊට පස්සේ අපිට පුළුවන් කර රවුම් කරලා ඇඳ ගන්න. අත්කට අඟලක් ඉහළට ලකුණු කරලා අත්කට හැඩය ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් කපා ගන්න. දැන් මම මේ අත කොටස නිර්මාණය කරගන්න යන්නේ. මුලින්ම මම 4.5ක් මේ විදිහට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ මම ලකුණු කරගන්නවා උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම අත උසට අඟලක් එකතු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. අත අගවට දෙකට බෙදලා අඟල් 3ක් ලකුණු කරපු මිම්ම මේ විදිහට මම ලකුණු කරගන්නවා. මොකද අත ගාව රැලි වෙන හින්දා. දැන් මම මේ විදිහට ඒක යා කරගන්නවා. ඊට පස්සේ ඇල රේඛාව මේ විදිහට කොටස් 4කට මම බෙදා ගන්නවා. සමාන කොටස් 4කට බෙදාගෙන ඉහළින් අඟල් භාගයකුත් පහළින් අඟල් භාගයකුත් ලකුණු කරලා අතේ හැඩය අපිට පුළුවන් ඇඳ ගන්න. දැන් අපිට පුළුවන් මේක බ්ලොක් එක කපා ගන්න. දැන් මම මේ විදිහට කපාගෙන ඉවරයි. දැන් මම රෙදි කොටසේ
බ්ලොක් එක තියලා කපා ගන්න යන්නේ. මුලින්ම පිටපස පළුව නැම්මකට තියලා කපා ගන්න. ඊට පස්සේ ඉදිරිපස කරයි අත්කට හැඩේ මේ විදිහට කපා ගන්න පුළුවන් අපිට. දැන් මම මේ කොටසුත් කපාගෙන ඉවර වෙලා ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මම කරට බයස් පටි කපන් ඇවිල්ලා තියෙනවා සහ අතත් කපාගෙන ඇවිල්ලා තියෙනවා. මුලින්ම මම පිටපස පළුවේ සහ ඉස්සරහා පළුවේ බයස් මහ ගන්නවා. මේ විදිහට මේ බයස් පටිය තියලා අපිට පුළුවන් මහ ගන්න. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ මහගත්තු තැන්වල කට් මාක් දාලා දෙපාරක් නමලා වටේ මහගෙන යන්න. කොටස් දෙකේම. දැන් මේ විදිහට මම මහගෙන ඇවිල්ලා දැන් උරහිස් දෙක මූට්ටු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් අත අල්ල ගන්න. මුලින්ම මම මේ විදිහට හරි මැද මාක් කරගන්නවා. මාක් කරගෙන ඒ හරි මැදට තමයි අපි අතේ මැද කොටස මේ විදිහට තියලා මහගන්නේ. මේ විදිහට දැන් මම අත් කොටස් දෙකත් මහගෙන ඇවිල්ලා දැන් අපිට පුළුවන් සයිඩ් ස්ට්‍රීම් දෙක මහගන්න. ඊට පස්සේ මම මේ විදිහට අත කොටස අරගෙන අතත් දෙපාරක් නමලා මහගෙන අතේ එක තැනක් මම ඕපන් එකක් තියා ගන්නවා ඉලාස්ටික් එක යවා ගැනීම සඳහා. මේ විදිහට අත අගවට මිම්මට අපිට පුළුවන් ඉලාස්ටික් කොටස් දෙකක් කපා ගන්න. දැන් මම මේ විදිහට ඉලාස්ටික් ටිකත් යවාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් යට වාටිය මහ ගන්න. දැන් මම මේ විදිහට බ්ලවුස් එක මහගෙන ඉවරයි. මේක සාමාන්‍ය නෝමල් බ්ලවුස් එකක්. අපි ඕන කෙනෙක්ට මහන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් බලන්න දිගටම subscribe කරලා තියාගන්න. මම තවත් ඉස්සරහට මේ වගේ මහන වීඩියෝස් අරගෙන එනවා. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මං ගිහින් එන්න. බොහොම ස්තුතියි.